සඳකැන් වැටිලා අඳුරේ එතිලා ගනඳුරු රෑ තනිකම රෑ සොයා එන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි සඳකැන් වැටිලා අඳුරේ තිලා ගනඳුරු රෑ තනිකම රෑ සොයා එන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි අපේ රටේ අද තිබෙන තවත් ප්‍රධානම ප්‍රශ්නයක් අපේ ගෙවල් ඇතුලේ ඇතිවෙන විනාශය ස්වාමි පුරුෂයා බිරිඳ අතරේ පෞල් ජීවිත ඇතුලේ ඇතිවෙන විනාශයන් ප්‍රේම කීර්තිද අල්විස් මේ ශ්‍රේෂ්ඨ මිනිසයාගේ අතින් ලියවෙන මේ ගීතය සැබෑ අත්දැකීමක් තමුන් ආදරය කරන බිරිඳ තමුන් නිවසට එන වෙලාවේ තවත් පිරිමියෙකු සමග යහන්ගත වෙලා ඉන්නවා දැකපු ඒ ඇස් දෙක මේ ලෝකයට කතා කරපු මහා පුදුම පණිවිඩයක් මේ ගීතය ඇතුලේ සැඟවෙනවා ජීවිතයම සතු එකම සුවේ ඒ සර පාරක වදිනු පෙනේ ජීවිතයම සතු එකම සුවේ ඒ සර පාරක වදිනු පෙනේ මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ සඳකැන් වැටිලා අඳුරේ තිලා ගනඳුරු රෑ තනිකම රෑ සොයා එන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි අපි වෙන්වෙමු රහස් අහස් තලයක පවරා සඳකැන් වැටිලා අඳුරේ තිලා ගනඳුරු රෑ තනිකම රෑ සොයා එන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි සඳකැන් වැටිලා අඳුරේ තිලා ගනඳුරු රෑ තනිකම රෑ සොයා එන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි ජීවිතයම සතු එකම සුවේ ඒ සර පහරක වදිනු පෙනේ මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ මේ රාත්‍රියේ හඳ එළිය මට එපා ඒ හඳ එළිය වෙලා ගන්නට කියලා මං අඳුරෙන් ඉල්ලනවා තරු නිවාගෙන හඳ එළිය ඔතලා හඳ අඳුර කරගෙන අන්ධකාරයට එන්නට කියලා කියනවා මේ ආදරණීය ස්වාමි පුරුෂයා. ඇයි? මේ හඳ එළියේ මගේ ඇස් දෙක දකින මේ දර්ශනය මට දකින්න ඕනේ නැහැ. මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ
මම කියනවා මං ආදරය කරන කෙනාට මේ මගේ ඇස් දෙක කියලා මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ මේ රාත්‍රියේ මට පෙනෙන්නේ මගේ ඇස් දෙක වෙච්චි මට අයිති ඇගේ ඇස් දෙක වෙන කෙනෙක් දිහා බලනවා අනියම් සම්බන්ධකමක් දිහා තමුන්ගේ විරින්ද තමුන්ට පිටුපාන ඒ අවාසනාවන්ත සිදුවීම දිහා උතුම් මිනිසෙකු හැටියට දකින්න උත්සාහ කරන මේ වචන දෙස මගේ අවධානය යොමු වෙනකොට ප්‍රේම කීර්තිද අල්විස් ගැන පුදුම ආදරයක් ඉපදෙනවා මා නැත අන්සතු සිත් බිඳලා දැකම බැඳගෙන හිඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් සහස් තලයට පවරා උසාවිවල ගෑනු මිනිස්සු තමුන්ව නිර්වත් කරගන්නවා ස්වාම පුරුෂයා බිරිඳ අමුවේ සමාජයක් ඉදිරිපිට තමුන්ගේ පවුල විනාශ කරගන්නවා මේ ලොව මතු යම් දවසක වෙන් වෙමු රහස් සහස් තලයට පවරා ඔබ මට ආදරේ නැත්තම් ඔබ මට හොරෙන් වෙන කෙනෙක් දිහා බලනවා නම් මම ඔබව මරලා වැඩක් නැහැ මම ඔබට ගහලා වැඩක් නැහැ මම ඔබත් එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් සහස් තලයට පවරා ඔබට විරුද්ධව උසාවියට ගිහිල්ලා මහා පාරට ගිහිල්ලා මුළු ලෝකෙම ඉස්සරහ පිට මට ඔබට ලැජ්ජ කරන්නට ඕනේ නැහැ ආදරය කරන මිනිස්සු අනිත් කෙනාව ලැජ්ජ කරන්නේ නැහැ ආදරණීය මිනිස්සු තමුන්ගේ පවුල ඇතුලේ එකිනෙකාගේ දුර්වලකම් ඉදිරිපිට ප්‍රතික්ෂේප වීම ඉදිරිපිට ඒ දිහා බලන විදිහේ මහා වෙනසක් ඇති වෙනවා පවුලකින් ඉපදෙන එවන් ආදරණීය මිනිස්සු මේ රට තුල ආදරය වපුරනවා මෛත්‍රිය වපුරනවා ඒ නිසා පවුල කියන සාධකයේ ඇතුලේ මිනිස්සු තමුන් එදිනෙදා මූණ දෙන මේ ප්‍රශ්නවලට මූණ දෙන විදිය වෙනස් කරගන්නට උතුම් අධ්‍යාත්මිකත්වයක් අවශ්‍යයි මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ